සියලු දෙනාම සාදරෙන් පිළිගන්නවා දස්ස රිවීව් YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2017 රිලීස් වෙච්ච chapter 1 එක. ඉතින් මේ ෆිල්ම් එකේ තියෙන එක ගමක ජෝකර් කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ජෝකර් නිකන් ජෝකර් කෙනෙක් නෙමෙයි. මෙයා පුංචි ළමයින්ව මරනවා. ඉතින් පුංචි ළමයි සෙට් එකක් එකතු වෙලා මේ ජෝකර්ව මේ ගමෙන් එලවපු විදිහ තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේ ෆිල්ම් එක ඇවිල්ලා ඉතින් සුපිරිම ෆිල්ම් එකක්. ඉතින් වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳී සිටින්න. ඔයාලට හැමදාම මේ වගේ සුපිරි වීඩියෝ බලන්න නම් ඉතින් දස්ස රිවීව් YouTube channel එක subscribe කරලා තියන්න. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යමු අපි ෆිල්ම් එක බලන්න. ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්වන්නේ හොඳටම වහින දවසක්. මේ දවසේ ගෙදරකට වෙලා ඉන්න අයියයි මල්ලි බෝට්ටුවක් හදනවා. ඉතින් මේ අයියාගේ නම බිලි, මල්ලිගේ නම ජෝජි. බෝට්ටුව හදලා ඉවර වෙලා බෝට්ටුවේ යවන්න අයියා එන්නේ නැහැ. අයියා අසනීප වෙලා ඉන්නේ. මල්ලි තනියෙන් යනවා බෝට්ටුවේ යවන්න. ජෝජි මේ බෝට්ටුව පා කරනවා. ඊට පස්සේ මෙයා මේ බෝට්ටුව පස්සෙන් දුවගෙන යනකොට එතන තිබුණ ලීයක මෙයාගේ ඔළුව වැදිලා මෙයා වැටෙනවා. ඒත් එක්කම මෙයාගේ බෝට්ටුවත් කාණුවකින් ඇතුළට යනවා. ජෝජි පහත් වෙලා මේ කාණුව දිහා බලනවා. ඒත් එක්කම කාණුව ඇතුලෙන් ජෝකර් කෙනෙක් එනවා. ඉතින් මෙයාගේ නම තමයි පෙනීවයිස්. මෙයා විහිළු කරලා මේ ජෝජිව රවට්ට ගන්නවා. මෙන්න ඔයාගේ බෝට්ටුව තියෙනවා, මේ බෝට්ටුව ගන්න කියනවා. ඒත් එක්කම ජෝජි කාණුව ඇතුළට අත දාපු ගමන් මේ ජෝකර් මෙයාගේ අත කනවා. ඊට පස්සේ මෙයා ජෝජි වැදලා මේ කාණුව ඇතුළටම අරගන්නවා. මේ වෙන සිද්ධිය එහා පැත්තේ ගෙදර ඉන්න ගෑනු කෙනා දැක්කත් මෙයා මේක පැහැදිලිවම දකින්නේ නැහැ. ඔන්න ඉතින් දැන් කතාව පෙන්වන්නේ ওই වෙච්ච සිද්ධිය වෙලා අවුරුද්දකට පස්සේ. ඉතින් මේ ඉන්නේ බිලි. බිලි කියන්නේ අර කලින් නැති වෙච්ච ජෝජිගේ අයියා. ඉස්සරහට එන්න තියෙන්නේ මෙයාලගේ ඉස්කෝලේ නිවාඩුව. ඉතින් මේ ඉන්නේ බෙවර්ලි. මෙයාට මේ ස්කූල් එකේ ඉන්න අනිත් ගෑනු ළමයි කරදර කරනවා. ඉතින් බිලි තාමත් හිතන් ඉන්නේ එයාගේ මල්ලි තාමත් කොහේ හරි ජීවත් වෙනවා කියලා. එදා ගොඩක්ම කුණාටු සහිත දවසක් නිසා එයාගේ මල්ලි කොහෙට හරි ගහගෙන ගිහිල්ලා තාමත් ජීවත් වෙනවා කියලා තමයි මෙයා හිතාගෙන ඉන්නේ. ඒ වගේම මේ ස්කූල් එකේ අනිත් කට්ටියට කරදර කරන මහ චණ්ඩි සෙට් එකකුත් ඉන්නවා. ඉතින් මේ චණ්ඩි සෙට් එක තමයි බෝවර්ස් ඇතුළු එයාගේ යාළුවෝ ටික. ඉතින් මේ මහත ළමයා ඇවිල්ලා බෙන් මෙයා මේ ස්කූල් එකට ඇවිත් ඉන්නේ අලුතෙන්. මේ වෙලාවේ බෙවර්ලි බෙන්ට කියනවා ඔයත් බෝවර්ස්ගේ සෙට් එකෙන් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න. එයාලා ඔයාටත් කරදර කරයි කියලා. ඉතින් මේ වෙලාවේ බෙන්ට පොඩි කැමැත්තකුත් ඇති වෙනවා බෙවර්ලි ගැන. ඉතින් බිලි හිතාගෙන ඉන්නේ ජෝර්ජ් තාමත් මැරිලා නැහැ. එයා කොහෙටම හරි වෙලා ඉන්නවා කියලා. ඉතින් මේ ගැන මෙයා තාත්තටත් කියනවා. ඉතින් තාත්තා කියනවා එයා මැරිලා ඉවරයි. ආයි ඒ ගැන මතක් කරන්න එපා කියලා තාත්තා මෙයාට බැනලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මෙන්න මේ මයික් කියන කළු ජාතික පිරිමි ළමයා. මෙයා බයිසිකලයකුත් අල්ලු කරගෙන යනවා. මෙයා කරන්නේ ඉතින් බයිසිකලෙන් මස් අරගෙන ගිහලා කඩවල වලට මස් දාන එක. ඉතින් මේ වෙලාවේ මෙයා දකින්න අර චණ්ඩි සෙට් එකත් මේ පැත්තට කාර් එකකින් එනවා. මෙයා ටක් ගාලා මෙයාලට බය වෙලා ගිහිල්ලා හැංගෙනවා. ඉතින් මේ වෙලාවේ මයික් හැංගිලා ඉන්න තැන පැත්තේ තියෙන දොරකින් මෙයාට ඇතුලෙන් කවුරු හරි මෙයාගේ නම කියලා කතා කරනවා එනවා. ඒ ඉතින් වෙන කවුරුවත් නෙමෙයි අර පෙනීවයිස් ජෝකර් තමයි කතා කරන්නේ. ඉතින් මෙයා ටක් ගාලා බය වෙලා මෙතනින් දුවනවා. මෙයා මෙතනින් දුවනකොට අර චණ්ඩි සෙට් එකටත් මෙයාව අහු වෙනවා. ඉතින් චණ්ඩි සෙට් එක මෙයාට සද්දයක් දාලා මෙතනින් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ බිලීගේ යාළුවෙක් වෙච්ච ස්ටැන්ලිව. ඉතින් මෙයා ඇවිල්ලා ක්‍රිස්තියානි ළමයෙක්. මෙයා පල්ලියට ගිහිල්ලා ඉන්නකොට පින්තූරක ඉන්න විකෘති ගෑනු කෙනෙක් දැකලා මෙයා බය වෙලා මෙතනින් දුවනවා. ඔන්න ඉතින් බිලී ඇතුළු බිලීගේ යාළුවෝ සෙට් එකේ යන්න හදන්නේ බිලීගේ නැති වෙච්ච මල්ලිව හොයාගන්න. නමුත් එඩීගේ අම්මා නම් කැමති වෙන්නේ නැහැ එඩීව යවන්න මේ වැඩේට. නමුත් මෙයාලා එඩීගේ අම්මව ෂේප් කරලා මෙතනින් යනවා. ඒත් එක්කම ඉතින් බෙන්ට කවුරුවත් යාළුවෙක් නැති නිසා බෙන් තනියෙන්ම පුස්තකාලයට ගිහිල්ලා පොතක් කියවනවා. මෙයා මේ කියවන පොතේ තියෙන ඉස්සර ඉඳන්ම මේ නගරේ ළමයි අතුරුදහන් වීමක් සම්බන්ධව කතාවක්. බෙන් පුස්තකාලයට වෙලා ඉන්නකොට මෙයා දකින්න රතු පාට බැලුන් එකක් පා වෙලා යනවා. ඉතින් මෙයා මේ බැලුන් එක අරගන්න බැලුන් එක පස්සෙන් යනවා. බැලුන් එක යන්නේ පුස්තකාලේ යටම තට්ටුවට. දැන් බෙන් ඇවිල්ලා ඉන්නෙත් මේ බැලුන් එක අරගන්න පුස්තකාලේ යටම තට්ටුවට. ඒත් එක්කම මේ පැත්තට කවුරු හරි එනවා මෙයා දකිනවා. ඉතින් ඒ එන කෙනාට ඔළුවක් නැහැ. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි මේ ඉන්නේ පෙනීවයිස්. පෙනීවයිස් බෙන්ව අල්ලගන්න දුවගෙන එනවා මේ පැත්තට. නමුත් බෙන් දුවලා ගිහිල්ලා පෙනීවයිස්කින් බේරෙනවා. බෙන් පුස්තකාලෙන් එළියට ආවහම මෙතන අර චණ්ඩි සෙට් එකේ ඉඳලා බෙන්ව අල්ලගන්නවා. ඉතින් මේ කට්ටිය හොඳටම බෙන්ට ගහලා පිහියක් අරගෙන බෙන්ගේ බඩත් තුවාල කරනවා. මේ වෙලාවේ බෙන් මෙයාලගෙන් බේරෙන්න දඟලනකොට බෙන්ව පල්ලෙහාට ලිස්සලා වැටෙනවා. ඒත් එක්කම මේ චණ්ඩි සෙට් එකත් බෙන්ගේ පස්සෙන් එලවගෙන එනවා. මේ වෙලාවේ මේ ළඟපාතම තියෙන උමන් මාර්ගයක් වගේ තැනකට ඇවිල්ලා බිලී ඇතුළු කණ්ඩායම බිලීගේ මල්ලිව හොයනවා.
ඒත් එක්කම මේ බිලීලා ඉන්න තැනට බෙනුත් දුවගෙන එනවා. මේ කට්ටිය බෙන්ට උදව් කරනවා. ඉතින් අර චණ්ඩි සෙට් එකේ එක්කෙනෙක් මේ උමන් මාර්ගේ තියෙන තැනට එනවා. එයා හිතන්නේ බෙන් මේ කානුව ඇතුලේ හැංගිලා ඉන්නවා කියලා. ඉතින් මෙයා තනියෙන්ම ලයිටර් එකකුත් පත්තු කරගෙන මේ උමන් මාර්ගය ඇතුළට එනවා. ඒත් එක්කම මෙයාගේ නම කියලා කවුරු හරි මේ උමන් මාර්ගය ඇතුලෙන් කතා කරනවා වගේ ඇහෙනවා. ඒත් එක්කම මෙයා ඉන්න පැත්තට සොම්බීස්ලා වගේ කට්ටියක් ඇවිදගෙන එනවා. මෙයා බය වෙලා දුවනවා. නමුත් මෙයා එක තැනකදී උමන් මාර්ගයේ හිර වෙනවා. ඒත් එක්කම රතු පාට බැලුන් එකකුත් එක්ක මෙතනට අර පෙනීවයිස් ජෝකර් එනවා. ජෝකර් ඇවිල්ලා මෙයාවත් මරලා දානවා. ඉතින් බිලී ඇතුළු කණ්ඩායම බෙන්ව එක්කන් එනවා බෙහෙත් දාන්න මෙයාගේ තුවාලවලට. රිචී බෙනුයි නතර වෙනවා එක තැනකින්. අනිත් කට්ටිය යනවා ෆාමසියට බෙහෙත් අරගෙන එන්න. ඉතින් බිලී ඇතුළු සෙට් එක ගිහිල්ලා ෆාමසියෙන් බෙහෙත් ටික අරගත්තත් මෙයාලට බෙහෙත් ටිකට දෙන්න සල්ලි නැහැ. ඉතින් මේ වෙලාවේ තමයි ෆාමසියට බෙවර්ලි එන්නේ. ඉතින් බෙවර්ලි අහන මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් මේ කට්ටිය බෙවර්ලිට කියනවා බෙන්ට තුවාල වෙලා කියලා. මේ වෙලාවේ බෙවර්ලි කැෂියර් එකේ ඉන්න එක්කෙනාව කතාවකට අල්ල ගන්නවා. ඒත් එක්කම මෙයාලා මෙතනින් බෙහෙත් ටිකක් අරන් පැන ගන්නවා. ඉතින් මේ කට්ටිය ෆාමසියකින් බෙහෙත් ටිකක් අරගෙන ඇවිල්ලා බෙන්ට බෙහෙත් දානකොට මෙතනට බෙවර්ලිත් එනවා. බිලීගේ හිතෙත් බෙවර්ලි ගැන පොඩි කැමැත්තක් තියෙනවා. ඉතින් මේ කට්ටිය මෙතනදී කතා කරනවා. ඉතින් බෙවර්ලි සෙට් වෙනවා මෙයාලගේ කණ්ඩායමට. ඉතින් ආයි හෙට හමු වෙමු කියලා බෙවර්ලිත් මෙතනින් යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ බෙවර්ලිගේ ගෙදර. මේ ගෙදර ඉන්නේ බෙවර්ලි තාත්තයි විතරයි. ඉතින් බෙවර්ලිගේ තාත්තා බෙවර්ලිට කරදර කරන්න හදනවා. ඒක නිසා බෙවර්ලි ඉන්නේ ගොඩක් ලොකු මානසික පීඩනයක. මෙයා මේක නිසා මෙයාගේ කොණ්ඩෙත් කපලා දානවා. ඉතින් ඔන්න ඊළඟ දවසේ උදේ බිලී ඇතුළු යාළුවෝ සෙට් එක ඇවිල්ලා මෙතන දොලේ නානවා. ඉතින් මෙයාලා උඩ ඉඳන් දොලට පනින්න බයේ තමයි ඉන්නේ. ඒත් එක්කම මුලින්ම මෙතනට බෙවර්ලි ඇවිල්ලා මුලින්ම පනින්නේ මම තමයි කියන මෙයා දුවගෙන ඇවිල්ලා දොලට පනිනවා. ඉතින් අනික් කට්ටියත් ඒත් එක්කම දොලට පනිනවා. මෙයාලා ඉතින් එදා දවසේ සතුටින් නාලා විනෝද වෙනවා. ඉතින් ඊළඟට මේ හැමෝම බෙන්ගේ ගෙදර යනවා. ඉතින් මේ බෙන්ගේ ගෙදර යන්නේ බෙන් මේ නැති වෙච්ච ළමයින් ගැන විස්තර ටිකක් හොයාගෙන තිනවා. අන්න ඒ ටික බලන්න තමයි මේ කට්ටිය බෙන්ගේ ගෙදර යන්නේ. ඊට පස්සේ මේ යාළුවෝ කණ්ඩායම තම තමන්ගේ බයිසිකල් වලින් ගෙවල් වල යන්න පිටත් වෙනවා. ඒත් එක්කම එඩී යන පාරේ පාළු ගෙයක් තියෙනවා. මෙයා මේ ගේ දිහා බලනවා. ඒත් එක්කම එඩීට මේ ගේ ඇතුලෙන් කවුරු හරි එඩීගේ නම කියලා කතා කරනවා ඇහෙනවා. ඒත් එක්කම මෙයා බොන බෙහෙත් වගේක් බිමට වැටෙනවා. ඒත් එක්කම මේ බෙහෙත් ටික ඇහිඳිනකොට මෙතනට සොම්බි කෙනෙක් වගේ එක්කෙනෙක් එනවා. ඉතින් මෙයා මේ සොම්බිට බය වෙලා දුවනවා මේ ගේ පැත්තට. ඒත් එක්කම මේ ගේ පැත්තෙන් පෙනීවයිස් ඇවිල්ලා රතු පාට බැලුම් ටිකක් යවනවා. ඒත් එක්කම පෙනීවයිස් කියන ඔයත් අපිත් එක්ක එකතු වෙන්න එතකොට ඔයාටත් පා වෙලා යන්න පුළුවන් කියලා. ඒත් එක්කම මෙතනින් පෙනීවයිස් එකපාරට අතුරුදහන් වෙනවා. ඒත් එක්කම එඩිත් මෙතනින් දුවනවා. ඊළඟට අපිට පෙන්වන්නේ බෙවර්ලි. මෙයාට බෙන් එවපු කවියක් කියවන ගමන් තමයි මෙයා දැන් ඉන්නේ. ඒත් එක්කම මෙතන තියෙන සින්ක් එක ඇතුලෙන් මෙයාට අමුතු ශබ්දයක් ඇහෙනවා. බෙවර්ලි මේ සින්ක් එක ඇතුළට ටේප් එකක් දාලා මේක කොච්චර ගැඹුරුද කියලා බලනවා. ඒත් එක්කම ලේත් එක්ක කෙස්ගස් වගේක් ඇවිල්ලා මෙයාව ගැට ගහ ගන්නවා. මේ වෙච්ච සිද්ධියෙන් මුළු කාමරේම ලේ වලින් පිරෙනවා. බෙවර්ලිගේ තාත්තා මේ කාමරයට ආවහම එයාට මේ ලේ තියෙනවා පේන්නේ නැහැ. ඉතින් මේ ලේ පේන්නේ බෙවර්ලිට විතරයි. එදා රෑ ඔන්න අපිට බිලීව පෙන්නනවා. ඉතින් බිලී නිදාගෙන ඉන්නකොට යාට ගේ ඇතුලෙන් සද්ද වගේක් ඇහෙනවා. මෙයා ඇවිල්ලා බලනකොට මෙයා දකින්න ගේ ඇතුලේ ජෝර්ජ් එහෙට මෙහෙට දුවනවා. ඉතින් මෙයාත් ජෝර්ජ්ගේ පිටිපස්සෙන් යනවා. ජෝර්ජ් යන්නේ ගෙදර යටම තට්ටුවට. එයා මල්ලිව බලන්න ගියාම එතන මෙයාගේ මල්ලිත් ඉන්නවා. ඒත් එක්කම මල්ලි ටික ටික වෙනස් වෙනවා රාක්ෂයෙක් විදිහට. ඒත් එක්කම මෙතනට පෙනීවයිස් ඇවිල්ලා බිලීව අල්ල ගන්න පස්සෙන් එලවගෙන එනවා. බිලී කොහොම හරි දුවලා මෙයාගෙන් බේරෙනවා. ඔන්න ඊළඟ දවසේ යාළුවෝ සෙට් එකම යනවා බෙවර්ලිගේ ගෙදර. ඉතින් බෙවර්ලිගේ කාමරේ තියෙන ලේ ටික ඔන්න මෙයාලට පේනවා. ඉතින් මේ කට්ටිය එකතු වෙලා කාමරේ අස් කරනවා. බිලී බෙවර්ලිට කියනවා යාළගේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා දිගටම වැඩ කරන්න කියලා. ඒත් එක්කම මෙයාලා පාරේ යනකොට දකින්නවා අර චන්ඩි කොල්ලෝ ටික මයික්ට කරදර කරනවා. මෙයාලා ගිහිල්ලා මයික්ව බේර ගන්නවා. මේ වෙලාවේ මයික් දකින්නවා ඈතින් ඉන්න පෙනීවයිස්. ඉතින් මයිකුත් එකතු වෙනවා මෙයාලගේ කණ්ඩායමට. ඉතින් දැන් මෙයාලගේ කණ්ඩායමේ මයිකුත් ඉන්නවා. බෙන් හොයාගත්ත තොරතුරු වලට අනුව මේ රාක්ෂය එන්නේ අවුරුදු 27කට එකපාරක්. මේ රාක්ෂය ළමයින්ව බය කරන ළමයි ගොඩක්ම අකමැති සහ බයම දේවල් පාවිච්චි කරනවා. මේ යාළුවෝ සෙට් එක මේ ප්‍රදේශයේ සිටියමකුත් අරගෙන බිලීගේ තාත්තගේ ගැරිජ් එකට එනවා. මෙයාලා මෙහෙම ඇවිල්ලා අර සිටියම ප්‍රොජෙක්ටර් එකක් හරහා බලනවා. එතකොට මෙයාලට පැහැදිලි වෙනවා සෑම ළමයෙක්ම නැති වෙලා තියෙන තැනකට මේ උමන් මාර්ගවල සම්බන්ධයක් තියෙනවා කියලා. මේ උමන් මාර්ග ඔක්කොම ගිහිල්ලා නතර වෙන්නේ එක ලිඳක් තියෙන පාළු නිවසකට. ඉතින් මේ ලිඳක් තියෙන පාළු නිවස තමයි අර කලින් දවසක් එඩී බය වෙච්ච පාළු ගෙදර. බිලී කියනවා පෙනීවයිස් අනිවාර්යෙන්ම ඇත්තේ ওই ගෙදර තමයි කියලා.
ඒත් එක්කම මේ ප්‍රොජෙක්ටර් එකෙන් එක දිගටම බිලීගේ පවුලේ කට්ටියගේ ෆොටෝ ටිකක් ප්ලේ වෙන්න අරගන්නවා. ඒත් එක්කම එකපාරට මේ ප්‍රොජෙක්ටර් එක ඇතුලෙන් පෙනීවයිස් එළියට එනවා. ඒත් එක්කම එකපාරටම පෙනීවයිස් මෙතනින් නැති වෙලා යනවා. ඉතින් බිලී කියනවා පෙනීවයිස් කොයි වෙලෙත් ඉන්නේ මේ කට්ටිය ගැන අවධානයෙන් කියලා. බිලී කියනවා තවත් ළමයි නැති වෙන්න කලින් අපි මේක දැම්ම නවත්තලා දාන්න ඕන කියලා. බිලී කියනවා අනිත් කවුරුවත් ආවේ නැතත් මම හරි තනියෙන් ගිහිල්ලා මේ ගැන බලා ගන්නවා කියලා. ඒත් එක්කම බිලී බයිසිකලෙන් යනවා අර පාළු නිවස ගාවට. බිලීගේ යාළුවෝ ටිකත් ඉතින් මෙයා ඉන්න තැනට එනවා. මුලින්ම මේ පාළු නිවස ඇතුළට යන්න අනිත් කට්ටිය බය වෙනවා. නමුත් බිලී බෙවර්ලි බය වෙන්නේ නැහැ. ඒක නිසා මේ දෙන්නත් එක්ක අනිත් කට්ටියත් එන්න කැමති වෙනවා. මේ කට්ටියට මේ ගෙදර උඩ තට්ටුවේ සද්දයක් ඇහෙනවා. ඒක නිසා මේ කට්ටිය උඩ තට්ටුව පැත්තට ගමන් කරනවා. ඉතින් මේ කට්ටිය කොච්චර එකට ඉන්න හැදුවත් මේ කට්ටියව වෙන් වෙනවා. බිලී සහ රිචි එක කාමරයක හිර වෙනවා. අර සොම්බි ඇවිල්ලා එඩීව බය කරලා එඩීව පල්ලෙහා තට්ටුවට වට්ටනවා. ඒත් එක්කම උඩ තට්ටුවේ ඉන්න රිචි තව කාමරයක එඩී ඉන්නව දැකලා එයා ඒ පැත්තට ගිහිල්ලා එයාත් එතන හිර වෙනවා. රිචි හිර වෙලා ඉන්න තැන කාමරේ බොක්ස් එකක් තියෙනවා. ඉතින් මෙයා මේ බොක්ස් එක ඕපන් කරලා බලනවා. මේ බොක්ස් එකේ තියෙන්නේ එයා වගේ බෝනික් එක. ඒත් එක්කම මෙයා මේ බොක්ස් එක වහලා දානවා. ඒත් එක්කම බොක්ස් එක කඩාගෙන එකපාරට මේ බොක්ස් එක ඇතුලෙන් පෙනීවයිස් එනවා. පෙනීවයිස් රිචිව මරන්න ආවත් බිලී ඇවිල්ලා රිචිව බේර ගන්නවා. ඉතින් යට තට්ටුවට වැටිලා අමාරුවෙන් ඉන්න එඩී ගාවට පෙනීවයිස් එනවා. ඉතින් පෙනීවයිස් එඩීව කන්න හදනවා. ඒත් එක්කම එඩී උදව් ඉල්ලලා කෑ ගහනවා. මේ එඩී කෑ ගහන සද්ද ඇහිලා මෙතනට බිලී එනවා. බිලී කියනවා අනිත් කට්ටියටත් මේ ජෝකර්ට බය වෙන්න එපා. මේ ජෝකර් තනිකරම බොරුවක් කියලා. ඒත් එක්කම මේ ජෝකර් කියන ඔයාට තාමත් මාව බොරුවක් වගේද පේන්නේ. ඔයාගේ මල්ලිට නම් මාව ඇත්තක් වුණා කියාගෙනම බිලීගේ පැත්තට ජෝකර් වෙනවා. ඒත් එක්කම පෙනීවයිස් බිලීට ඇටැක් කරන්න බිලීගේ පැත්තට එනකොට බෙවර්ලි පැනලා පෙනීවයිස්ට යකඩකින් අනිනවා. ඒත් එක්කම පෙනීවයිස් බෙන්ට තුවාල කරලා මෙතනින් පැන ගන්නවා. මේ සිද්ධිය වුණාට පස්සේ එඩීගේ අම්මා ඇවිල්ලා එඩීගේ අතක් කැඩුන නිසා මේ කට්ටියට බැනලා ආයි මේ කට්ටියත් එක්ක එඩීව එවන්නේ නැහැ කියලා එඩීව එක්කගෙන යනවා. අවසානයේ බිලී සහ බෙවර්ලි විතරයි මේ කණ්ඩායමේ ඉතුරු වෙන්නේ. මේ කණ්ඩායමේ අනිත් කට්ටිය මේ කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කරනවා. නමුත් මෙතනදී බිලී මේ කට්ටියට කියනවා අපි ඔක්කොම එකමුතුව හිටියොත් පෙනීවයිස්ට පරාද කරන්න පුළුවන් කියලා. බෝවස්ගේ තාත්තා වැඩ කරන්නේ පොලිසියේ. ඉතින් බෝවස් තාත්තගේ පිස්ටල් එකක් අරන් යාළුවොත් එක්ක සෙල්ලම් කරගෙන ඉන්නවා. මෙතනට මෙයාගේ තාත්තා ඇවිල්ලා මෙයාට හොඳටම බැනලා පිස්ටල් එකත් අරන් යනවා. එඩී මෙයාගේ අතට පාමසියෙන් බෙහෙත් ගන්න ගියාම මේ පාමසියේ ඉන්න ගෑනු කෙනා කියන ඔයා ඔය ගන්න බෙහෙත් වලින් ඔයාගේ ශාරීරික සුවයක් ලැබෙන්නේ නැහැ. ඔයාට ඕකෙන් මානසික සුවයක් විතරයි ලැබෙන්නේ කියලා. ඉතින් එඩීට තේරෙනවා මෙයාගේ අම්මා මේ ලෙඩ වෙච්ච විදිහට බොරුවට බෙහෙත් දෙන්නේ මෙයාව යාළුවන්ගෙන් වෙන් කරලා තියාගන්න කියලා. හොඳටම අවුලෙන් ඉන්න බෝවස් දකින්නව රතු පාට බැලුන් එකක් එනවා. ඉතින් මේක එවන්නේ පෙනීවයිස්. මෙයා මේ බැලුන් එක ළඟට ගියාම මෙයාට පොඩි පිහියක් හම්බ වෙනවා මෙතන තිබිලා. ඒත් එක්කම මෙයාට තාත්තත් එක්ක තියෙන තරහට තාත්තව මරන්න හිතෙනවා. මෙයා ගේ ඇතුළට යනවා තාත්තට පිහියෙන් නැනලා මරන්න. මෙතන තියෙන ටීවී එක යන ටීවී වැඩසටහනක ඉන්න කට්ටියත් මෙයාට කියන්නේ දැන් ඔය වැඩේ කරන්න කියලා. ඉතින් මෙයා පිහියෙන් නැනලා තාත්තව මරනවා. ඊළඟට අපිට පෙන්වන්නේ බෙවර්ලිගේ ගෙදර. ඉතින් බෙවර්ලි තාත්තයි රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් මෙතනදී බෙවර්ලි බාත්රූම් එකට ගිහිල්ලා හැංගුණා. තාත්තා මෙතනට එනවා. ඒත් එක්කම බෙවර්ලි තාත්තට පහරක් ගහනවා. ඒත් එක්කම මෙතනින් මතුවෙන පෙනීවයිස් බෙවර්ලිව අල්ලන් යනවා. බෙවර්ලි එන්න පරක්කු වෙච්ච නිසා බිලී එනවා බෙවර්ලිව හොයන්න. මෙතනදී බිලී දකිනවා බෙවර්ලිව පෙනීවයිස් අල්ලන් ගිහිල්ලා කියලා. ඉතින් ආයි යාළුවෝ කණ්ඩායම එකතු වෙනවා බෙවර්ලිව හොයන්න. බිලී ඇතුළු යාළුවෝ සෙට් එක ආයි එන්නේ අර පරණ ගෙදරට. බිලී කලින් පාර දැක්ක පෙනීවයිස් පැනගත්තේ අර පොඩි ලිඳෙන් කියලා. මේ යාළුවෝ සෙට් එක කඹයක් භාවිතා කරලා මේ ලිඳෙන් ඇතුළට යන්න තමයි හදන්නේ. දැන් අපිට පෙන්නනවා මේ ලිඳ ඇතුලෙන් ගිහිල්ලා යන්න තියෙන උමන් මාර්ගය. ඉතින් මෙතන තමයි බෙවර්ලිත් ඉන්නේ. ඉතින් බෙවර්ලිට සිහිය එන්නේ දැන්. ඒත් එක්කම පෙනීවයිස් ඇවිල්ලා බෙවර්ලිව අල්ල ගන්නවා. ඉතින් බෙවර්ලි කියනවා මං උඹට බය නෑ කියලා. ඒත් එක්කම පෙනීවයිස් කට ඇරියාම අමුතු ආලෝකයක් ඇවිල්ලා බෙවර්ලිව වසඟයටපත් වෙනවා. යාළුවෝ ඔක්කොම වගේ කමෙන් ලිඳ ඇතුළට ආවත් මයික් උඩ ඉතුරු වෙනවා. ඉතින් බෝවස් පිටිපස්සෙන් ඇවිල්ලා මයික් එකක් ගහනවා. මෙතනදී මයික් සහ බෝවස් පොර බදලා අන්තිමට බෝවස් ලිඳ ඇතුළට වැටෙනවා. ඊට පස්සේ මයික් ගාව තියෙන බැටළුව මරන තුවක්කුවකුත් අරන් මයිකුත් ලිඳ ඇතුළට එනවා. මේ කණ්ඩායමේ ඉන්නේ ස්ටැන්ලි එක තැනකදී අතරමං වෙනවා. ඉතින් අනිත් කට්ටියට ආයි මෙයාව හම්බ වෙනවා. ඉතින් මෙයා ගොඩම බය වෙලා තමයි ඉන්නේ. ඒත් එක්කම බිලී දකින්න එයාගේ මල්ලි ජෝර්ජ් මෙතනින් යනවා වගේ. ඒත් එක්කම බිලී මයික්ගේ බැටළුව මරන තුවක්කුවත් අරන් මේ පැත්තට දුවගෙන එනවා. ඒත් එක්කම මෙයාලට හම්බ වෙනවා බෙවර්ලි ඉන්න තැනත්. ඒත් එක්කම බිලී යනවා එයාගේ මල්ලි හිටපු පැත්තට.
අනිත් කට්ටිය බෙවර්ලි ඉන්න තැනට එනවා. ඉතින් බෙවර්ලි උඩ පාවෙන ගමන් තමයි ඉන්නේ. අනිත් කට්ටිය මෙයාව පහලට ඇදලා ගත්තාම ටික වෙලාවකින් මෙයාට සිහිය එනවා. බිලීට මෙයාගේ මල්ලිව හම්බ වෙනවා. ඉතින් මල්ලිත් එක්ක කතා කරනකොට මෙයාට තේරෙනවා මේ ඉන්නේ මෙයාගේ මල්ලි නෙමෙයි කියලා. ඒත් එක්කම බිලී අර තුවක්කුවෙන් මල්ලිට එකක් වෙලි තියෙනවා. ඒත් එක්කම මෙයාගේ මල්ලි අර පෙනීවයිස් විදිහට වෙනස් වෙනවා. මේ යාළුවෝයි පෙනීවයිස් අතර ලොකු සටනක් යනවා. ඉතින් මේ ෆයිට් එකෙන් පෙනීවයිස්ව පරාද කරන්න බැරි වෙනවා මේ කට්ටියට. අන්තිමට පෙනීවයිස් බිලීව අල්ලගනවා. පෙනීවයිස් අනිත් කට්ටියට කියනවා මට තව එක ළමයා ගෙනියන්න ඕනේ. ඉතින් මට මේ බිලීව ගෙනියන්න දෙන්න. එහෙම වුණොත් ඔයාලට බේරෙන්න පුළුවන් කියලා. බිලිත් කියනවා අනිත් කට්ටියට ඔයාලා අමාරුවේ වැටුනේ මම නිසා ඔයාලා මෙතනින් යන්න කියලා. ඉතින් අනිත් කට්ටිය බිලීව දාලා යන්න කැමති වෙන්නේ නැහැ. මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා පෙනීවයිස්ට එක දිගට පහර දෙනවා. මෙයාලා බයම පුද්ගලයන්ගේ ස්වරූපයන් පෙනීවයිස් ගන්නවා. නමුත් මේ කට්ටිය බය වෙන්නේ නැහැ. ඔක්කොම එකතු වෙලා පෙනීවයිස්ට පහර දෙනවා. ඒත් එක්කම පෙනීවයිස් මෙතනින් පැනලා යනවා. ඒත් එක්කම අර උඩ පාවි වී තිබිච්ච ළමයි ටික ආයි පහලට එනවා. නමුත් බිලීට මල්ලිව නම් බේරගන්න බැරි වුණා. ඒක නිසා බිලී ඉන්නේ ගොඩක්ම දුකේ. දැන් ඉතින් මේ හැමදේම විසඳිලා ඉවරයි. දැන් මෙයාලගේ ස්කූල් නිමාඩුවත් ඉවර වෙන්න කිට්ටුයි. පෙනීවයිස් සම්පූර්ණයෙන්ම මැරුන්නේ නැහැ. ඉතින් ආයි මෙයා තව අවුරුදු 27කට පස්සේ එනවා. ඒක නිසා මේ කට්ටිය එකිනෙකාට පොරොන්දු වෙනවා ආයි අවුරුදු 27කින් මේ කට්ටිය පෙනීවයිස්ව පරාද කරනවා කියලා. මෙහෙම පොරොන්දු වෙලා යාළුවෝ ටික මෙතනින් යනවා. අවසානයේ බිලී සහ බෙවර්ලි විතරක් මෙතන ඉතුරු වෙනවා. බෙවර්ලි කියනවා යාගේ පෝලන් තින්න නැන්දලයි ගෙදර යා නතර වෙන්න යනවා කියලා. ඉතින් මේ විදිහට බෙවර්ලි බිලීට සමුදීලා මෙතනින් යනවා. ඉතින් මේ විදිහට ඔන්න කතාව අවසන් වෙනවා. ඉතින් අද ගෙනාපු ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඊළඟට ඕන ෆිල්ම් එකත් ඔයාලා කමෙන්ට් කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.